ආයිබෝන් කියලා පිළිගන්නවා මෙලිපොනි ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙනවා ඔයගොල්ලෝ හැමෝම. අද අපි මහනුවර ඉඳලා ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ බිබිල ප්‍රදේශයට. ඇත්තටම අපි අද මෙහි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ කුඩාම කණේ බිඟු විශේෂය වෙන කඳුළු බොන කණේ බිඟුන් හොයාගෙන. අපි කලින් වීඩියෝ වලත් කතා කරා ලංකාවේ කණේ බිඟු විශේෂ 3ක් ඉන්නවා කියලා. ඒකෙන් මහා කණේ බිඟුන් ගත්තොත් එහෙම නෝරෙලිය වගේ ගොඩාක් උස තැන්වල හැර ලංකාවේ විශේෂයෙන්ම තෙත් කලාපයේ හොඳ ව්‍යාප්තියක් පෙන්වනවා. ඒ වගේම වියලි කලාපයේත් යම් තරමක ව්‍යාප්තියක් පෙන්වනවා. ඒ වගේම හීන් කණේ බිඟුනුත් නෝරෙලිය වගේ උස ප්‍රදේශවල හැර ලංකාවේ තෙත් සහ වියලි කියන ඒ කලාප සියල්ලේම ඉතාම හොඳ ව්‍යාප්තියක් පෙන්වනවා හීන් කණේ බිඟුන්. කඳුළු බොන කණේ බිඟුන් ගත්තොත් එහෙම කඳුළු බොන කණේ බිඟුන් මුලින්ම හම්බ වෙන්නේ පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්ය ඉනෝක කරුණාරත්න මහත්මිය ඇතුළු පර්යේෂක කණ්ඩායමකට මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් තමයි 2017 වර්ෂයේදී මුලින්ම හම්බ වෙන්නේ. ඇත්තම ඔවුන්ටත් හමු වෙලා තිබුණේ පියාඹමින් ඉන්න කඳුළු බොන කණේ බිඟුන් කීප දෙනෙක් පමණයි. කැදලි හමු වෙලා තිබුණේ නැහැ. අපිට මේ බිබිල ප්‍රදේශයේ කඳුළු බොන කණේ බිඟු කැදලි තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඇත්තටම අපි අද ආවේ ඒ කණේ බිඟු කැදලි හොයාගෙන. අපි අද මේ ඉන්න ස්ථානය ගැන කතා කරොත් එහෙම මඩොල් සීම පුංචි ලෝකාන්තයේ පාමුල පිහිටලා තියෙන පොල් සහ රබර් මිශ්‍ර වගා භූමියක තමයි අපි අද ඉන්නේ. මේ ස්ථානයේ ඇත්තටම මීමැස්සන්ට බිඟුන්ට ඉතාම හොඳ පරිසරයක් තියෙනවා. මම හිතන්නේ ඒක නිසාම වෙන්න ඇති මේ ස්ථානයේ කඳුළු බොන කණේ බිඟුන් ඒ වගේම මහා කණේ බිඟුන් වගේම හීන් කණේ බිඟුන් කියන ලංකාවේ වාර්තා වෙන කණේ බිඟු විශේෂ 3ම ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. එහෙනම් අපි යමු අපේ ගවේෂණයට කඳුළු බොන කණේ බිඟුන් හොයාගෙන. මේ ස්ථානයේ නිවසක් තියෙනවා. මේ නිවසේ බැම්මේ තමයි අපිට මේ කඳුළු බොන කණේ බිඟු ජනපද තියෙනවා කියලා දැනගන්න ලැබුණේ. අපි පොඩ්ඩක් හොයලා බලමු. මේ ස්ථානයේ අපිට හමු වුණා කඳුළු බොන කණේ බිඟු ජනපදයක්. අපිට බලන්න පුළුවන් මේ මගේ අතේ තියෙන රුපියල් 5 කාසියට සාපේක්ෂව කොච්චර මේ ජනපදයේ පිවිසුම් දොරටුව විශාලද කියලා. ඒ වගේම අනිකුත් කණේ බිඟු විශේෂ දෙක වෙන මහා කණේ බිඟු සහ හීන් කණේ බිඟු ජනපදවල පිවිසුම් දොරටුව ඇත්තටම මීට සාපේක්ෂව තරමක් විශාලයි. මේ පිවිසුම් දොරටුවේ හැඩය ගත්තොත් එහෙම නාලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම දිග සෙන්ටිමීටර් එකමාරක් වගේ වෙනවා. සහ පිවිසුම් දොරටුවේ විස්කම්බය ගත්තොත් එහෙම මිලිමීටර් 5ක පමණ විස්කම්බයක් තමයි තියෙන්නේ. ඒ වගේම තවත් කඳුළු බොන කණේ බිඟු ජනපදයක් හමු වුණා. ඒකත් අපිට බලන්න පුළුවන් මේ 5 කාසියට සාපේක්ෂව කොහොමද කියලා ඒ කැදැල්ලේ පිවිසුම් දොරටුව පිහිටලා තියෙන විදිය. කඳුළු බොන කණේ බිඟුන්ට ඒ නම ලැබීමට හේතු වුණේ ඔවුන් විශේෂයෙන්ම මිනිසා ඇතුළු අනෙකුත් ක්ෂීරපායි සත්වයන් වගේම පක්ෂීන් වගේ සතුන්ගේ කඳුළු සහ දාඩිය බීමට රුචිකත්වයක් දක්වන නිසා. ඒකට හේතුව විදියට විද්‍යාත්මකව හොයාගෙන තියෙන්නේ මේ බිඟුන්ගේ ප්‍රෝටීන් සහ ලවණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන් මෙලෙස අනෙකුත් සතුන්ගේ කඳුළු සහ දාඩිය බීමට රුචිකත්වයක් දක්වනවා කියලා. කඳුළු බොන කණේ බිඟුන්ගේ එම ලක්ෂණය ලංකාවේ ජීවත් වෙන අනෙකුත් කණේ බිඟු විශේෂ දෙක වෙන මහා කණේ බිඟුන් සහ හීන් කණේ බිඟුන්ගේ දැකීමට නොමැති ලක්ෂණයක්. මේ ස්ථානයේ රබර් වගා භූමියක මහා කණේ බිඟු ජනපද වගේම හීන් කණේ බිඟු ජනපද ලී පෙට්ටිවල ස්ථාපනය කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒ අතර කඳුළු බොන කණේ බිඟු ජනපද කිහිපයකුත් තියෙනවා. අපි බලමු මේ විශේෂ තුනේ සාපේක්ෂ වෙනස්කම් මොනවද කියලා.
මේ ස්ථානයේ ලංකාවේ දැනට වාර්තා වෙලා තියෙන කනේ බිඟු විශේෂ 3ේම ජනපද 3ක් මම ඔබට පෙන්වීම සඳහා තියලා තියෙනවා. අපි බලමු එකින් එකට මේ ජනපදවල පිවිසුම් දොරටු කොහොමද වෙනස් වෙන්නේ කියලා. මොකද අපිට ජනපදයක පිවිසුම් දොරටුව බලලා තමයි කියන්න වෙන්නේ මේ ජනපදයේ මොන විශේෂයට අයිති කනේ බිඟු ජනපදයක්ද කියලා. මේ තියෙන්නේ ලංකාවේ ඉන්න විශාලම කනේ බිඟු විශේෂය වෙන මහ කනේ බිඟු ජනපදයක්. ඔබට බලන්න පුළුවන් මේ පහේ කාසියට සාපේක්ෂව විශාලත්වය සාමාන්‍යයෙන් පහේ කාසියක මූණත විතර ඔවුන්ගේ පිවිසුම් දොරටුව ලොකුයි. ඒ වගේම ඇලෙන සුළු ස්වභාවයක් තියෙන ඇලෙන සුළු ලාටු වලින් තමයි හදලා තියෙන්නේ. ඒ ලක්ෂණ අනුව මහ කනේ බිඟු ජනපදයක පිවිසුම් දොරටුව අපිට ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ලංකාවේ ජීවත් වෙන දෙවෙනියට විශාලම කනේ බිඟු විශේෂය වන හීන් කනේ බිඟු ජනපදයක්. මේක අපිට අඳුර ගන්න වෙන්නේ ඇතර මේ පිවිසුම් දොරටුව හදලා තියෙන්නේ වැලිමය එහෙම නැත්නම් ලී කුඩුමය වගේ ස්වභාවයක් තියෙන අමුද්‍රව්‍යකින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම විශාලත්වය ගත්තොත් අපිට මහ කනේ බිඟු ජනපදයක පිවිසුම් දොරටුවට වඩා ටිකක් කුඩායි සහ මේ පිවිසුම් දොරටුව යම්කිසි ඕවලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම අපි මේ හීන් කනේ බිඟු ජනපද එක් එක් ප්‍රදේශය අනුව ඔවුන්ගේ මේ පිවිසුම් දොරටුවේ දිග වෙනස් වෙනවා. විශේෂයෙන්ම නුවර වගේ සීතල පැතිවල ගත්තාම මේක තරමක් දිගට බඳිනවා සෙන්ටිමීටර් සමහරට 10 15 වගේ දිගට බඳින අවස්ථා තියෙනවා. ඒ වගේම වියලි කලාපයට යනකොට මේ වැලිමය පිවිසුම් දොරටුව බොහොම කෙටි. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් දෙකක් වගේ කෙටි විදියට තමයි ඔවුන් බැඳීම සිද්ධ කරන්නේ. අවසාන වශයෙන් අපි බලමු ලංකාවේ ජීවත් වෙන කුඩාම කනේ බිඟු විශේෂය වෙන කඳුළුබන කනේ බිඟු ජනපදයක පිවිසුම් දොරටුව කොහොමද කියලා. ඔබට දැක ගන්න පුළුවන් පහේ කාසියට සාපේක්ෂව මෙහි විශාලත්වය ඒ වගේම අනෙකුත් විශේෂ දෙකට සාපේක්ෂව විශාලත්වය මොන වගේද කියලා ඔබට මම හිතන්නේ අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ලංකාවේ ජීවත් වෙන කනේ බිඟු විශේෂ 3 කැදලි කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. එකිනෙකට සාපේක්ෂව අපි මේ පෙට්ටි ටික ඇරලා බලමු කොහොමද කියලා. අපි මුලින්ම බලමු කඳුළුබන කනේ බිඟු ජනපදයක කොහොමද වද පිහිටලා තියෙන්නේ කියලා. පිලාවද පැණිවද සහ පරාගවද වලින් සමන්විත ඊටාම කුඩා ජනපදයක් තමයි කඳුළුබන කනේ බිඟුන්ට තියෙන්නේ. කඳුළුබන කනේ බිඟුන්ගේ තවත් විශේෂත්වයක් තමයි ඔවුන් ජනපදයේ විවෘත කරන අවස්ථාව කිසි විටකත් හපා කෑමට හෝ අපිට පහර දීමට ඔවුන් ඒකට උත්සාහ කරන්නේ නැහැ. ඒක තවත් එක් ලක්ෂණයක් කඳුළුබන කනේ බිඟු ජනපදයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කඳුළුබන කනේ බිඟු ජනපදවල පිලාවද සහ පැණිවද සුදු පැහැයෙන් යුක්ත වීමෙනුත් අපිට එම කඳුළුබන කනේ බිඟු ජනපද පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු හීන් කනේ බිඟු ජනපදයක්. ඇත්තරම කඳුළුබන කනේ බිඟු ජනපදයකට සාපේක්ෂව විශාල කැදල්ලක් ඔවුන් තනා තිබෙනවා. ඒ වගේම පැණි සහ පරාග සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ජනපදයේ අඩංගු වෙනවා. ඒ වගේම විශාල පිලා වද ප්‍රමාණයකුත් තියෙනවා. අපි බලමු ඊළඟට ලංකාවේ වෙසෙන විශාලම කනේ බිඟු විශේෂය වෙන මහ කනේ බිඟු ජනපදයක්. ඇත්තටම අනිකුත් විශේෂ දෙකට සාපේක්ෂව ගත්තොත් මහ කනේ බිඟුන් විශාල කැදල්ලක් තන්නවා. ඒ වගේම ඔවුන්ගේ පැණි සහ පරාග විශාල වශයෙන් අඩංගු වෙනවා මේ කැදැල්ලේ. විශේෂ 3ම ගැන කතා කරනවා නම් ඇත්තටම පැණි නිෂ්පාදනය සඳහා මහ කනේ බිඟුන් වගේම හීන් කනේ බිඟුනුත් යොදා ගන්න පුළුවන්. කඳුළුබන කනේ බිඟුන්ගේ ඇත්තටම ඉතා ස්වල්ප පැණි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි භෝග පරාගණය සඳහා මේ විශේෂ 3ම අපිට යොදා ගන්න විභවයක් තියෙනවා. අපි අද කතා කරේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයෙන් පමණක් හොයාගෙන තියෙන ලංකාවේ වෙසෙන කුඩාම කනේ බිඟු විශේෂය වන කඳුළුබන කනේ බිඟුන් පිළිබඳව. යම් හේකින් ඔබේ ප්‍රදේශයේ මේ කඳුළුබන කනේ බිඟුන් ඔබට හමු වුවොත් අප වෙත දන්වා එවන්න කියලාත් ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ වගේම කනේ බිඟුන් පිළිබඳ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.